අපි අද බලමු අන්තර්ජාතික වෙළඳාමේ වාසි. එතකොට මේ සාපේක්ෂ වාසි මූලධර්මයට අනුව අන්තර්ජාතික වෙළඳාමට ප්‍රවේශ වීම ලබාගත හැකි වාසි ප්‍රධාන පැතිකඩ දෙකක් ඔස්සේ අපිට විග්‍රහ කරන්න පුළුවන්. එකක් තමයි විශේෂීකරණයෙන් ලැබෙන වාසි, අනෙක හුවමාරුවෙන් ලැබෙන වාසි. එතකොට මොකද්ද මේ විශේෂීකරණයෙන් ලැබෙන වාසි කියලා කියන්නේ? සාපේක්ෂ වාසි න්‍යායට අනුව සෑම රටක්ම සාපේක්ෂ වාසි සහගත භාණ්ඩය නිෂ්පාදනය කිරීමෙහිලා විශේෂ ප්‍රාගුණ්‍ය කිරීමෙන් මුළු සම්පත් ප්‍රමාණය ඉහළ යාමකින් තොරව එක් එක් රටේ නිෂ්පාදනය ඉහළ යාම තුළින් ලෝක නිෂ්පාදනය වර්ධනය කරගත හැකිවීම තමයි මේ විශේෂීකරණය වාසි කියලා කියන්නේ. ඒ කියන්නේ සම්පත් ප්‍රමාණය ඉහළ යාමකින් තොරව තම රටේ නිෂ්පාදනය ඉහළ දැමීම තුළින් ලෝක නිෂ්පාදනය වර්ධනය කර ගැනීම තමයි විශේෂීකරණයේ වාසි කියලා කියන්නේ. එතකොට හුවමාරුවෙන් ලැබෙන වාසි කියලා කියන්නේ ඒ කියන්නේ විශේෂීකරණය සමග වර්ධනය වන ලෝක නිෂ්පාදනය. ඒ කියන්නේ විශේෂීකරණයක් කරාම නිෂ්පාදනය වන ඒ කියන්නේ අතිරික්ත නිෂ්පාදනය වෙනවනේ. අන්න ඒ නිෂ්පාදනය අනිකුත් රටවල් සමග හුවමාරු කර ගැනීම නිසා සිදුවන වාසිය තමයි හුවමාරුවෙන් ලැබෙන වාසිය කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ හුවමාරුව නිසා වෙළඳාමට පෙර තිබූ පරිභෝජන මට්ටමට වඩා ඉහළ පරිභෝජන මට්ටමකට යන්න පුළුවන් මෙන්න මේ හුවමාරුව නිසා. ඒ කියන්නේ මෙම අන්තර්ජාතික වෙළඳාම නිසා රටකට පුළුවන් තම නිෂ්පාදන හැකියාව මායෙන් වක්‍රයට ඉහළින් පිහිටි ලක්ෂයක කටයුතු කරන්න. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව කියන්නේ විතන් වෙනව නෙවෙයි, නිෂ්පාදන හැකියාව මායිමට ඉහළින් පිහිටි ලක්ෂයක කටයුතු කරන්න පුළුවන් මෙන්න මේ අන්තර්ජාතික වෙළඳාමෙන් හින්දා. දැන් අපි උදාහරණයක් අරගෙන කතා කරලා බලමු මේ විශේෂීකරණයේ වාසි, හුවමාරුවෙන් ලැබෙන වාසි, ඊට පස්සේ සාමාන්‍ය වෙළඳාමට පෙර තියෙන නිෂ්පාදන මට්ටම කොහොමද, වෙළඳාමට පෙර තිබෙන පරිභෝජන මට්ටම කොහොමද, ඊට පස්සේ වෙළඳාමෙන් පසු තියෙන නිෂ්පාදන මට්ටම කොහොමද, ඊට පස්සේ වෙළඳාමෙන් පසු තියෙන පරිභෝජන මට්ටම කොහොමද කියලා අපි ගාණක් අරගෙන කතා කරලා බලමු. එතකොට තේරෙයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේකේ තියෙන වාසි මොනවද කියලා. මම ගාණක් කියනනම් ඒක ලියා ගන්න. උදාහරණ ගාණක් අපි සාකච්ඡා කරලා බලමු. ජපානය හා චීනයට යෙදවුම් ඒකකයකින් නිබඳවිය හැකි කාර් හා යතුරුපැදි ප්‍රමාණ පහත වගුවේ දක්වා ඇත. මෙම රටවල් දෙක සඳහාම යෙදවුම් ඒකක 400ක්ද ලබා දී ඇත. දැන් මම ගාන බෝඩ් එකේ කියන්නේ වගුව බෝඩ් එකේ ලියන්න. හරි, අපි දැන් මේ ගාන කතා කරලා බලමු. අන ගානක් දීලා තියෙනවා මේ රටවල් දෙකටම යෙදවුම් ඒකක 400 ගානේ තියෙනවා. ඒ කියන්නේ රටවල් දෙකටම සමානුපාතිකව මේ යෙදවුම් ඒකක 400ක් තියෙනවා. එතකොට ඉන්දියාවට පුළුවන් යෙදවුම් ඒකකයකින් යතුරුපැඩි 8කුත්, චීනයට පුළුවන් යෙදවුම් ඒකකයකින් යතුරුපැඩි 10කුත් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේමයි ඉන්දියාවට පුළුවන් යෙදවුම් ඒකකයකින් කාර් 6කුත්, චීනයට පුළුවන් යෙදවුම් ඒකකයකින් කාර් 4කුත් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට දැන් අපි බලන්න ඕන වෙළඳාමට ප්‍රවේශ වීමට පෙර රටවල් දෙක අතර සම්පත් සමානව බෙදා හරින ලදී නම් එක් එක් රට වෙන වෙනම හා ඒකාබද්ධව නිපදවනු ලබන යතුරුපැදි හා කාර් ප්‍රමාණය තමයි දැන් හොයන්න ඕනේ. ඒක ලියා ගන්න. රටවල් දෙක අතර වෙළඳාමට ප්‍රවේශ වීමට පෙර රටවල් දෙක අතර සම්පත් සමානව බෙදා හරින ලදී නම් එක් එක් රට වෙන වෙනම හා ඒකාබද්ධව නිපදවනු ලබන යතුරුපැදි හා කාර් ප්‍රමාණය සොයන්න. ඒකත් මම වගුවකින්ම දක්වන්නම්. මම ඉස්සෙල්ලා මේක ලියලා තිබ්බ ඉන්දියාව කියලා, ඒක ජපානය කියලා කරගන්න.
මං ගාන කියලා තියෙන ජපානයයි චීනයයි කියලා එකයි. දැන් බලමු වෙනදාමට පෙර රටවල් දෙක අතර කියන්නේ සාමාන්‍ය ස්වයං පෝෂණ නිෂ්පාදනය සිද්ධ වන්නේ කොහොමද කියලා. දැන් යෙදුම් එකක 400යි තියෙන්නේ. ওই දෙක රටවල් දෙකම සමානයි. එතකොට ජපානයටත් තියෙන යෙදුම් එක 400යි, චීනයටත් තියෙන යෙදුම් එක 400යි. නමුත් භාණ්ඩ දෙක නිෂ්පාදනය කරන්න ওই දෙක සමානව බෙදනවා. ඒ කියන්නේ යතුරු පැදි නිෂ්පාදනය කරන්නත් යෙදුම් එකක 200කුත්, කාර් නිෂ්පාදනය කරන්නත් යෙදුම් එකක 200කුත්, ඒ දෙක එකතුව තමයි මේ යෙදුම් එක 400ක් කියලා දීලා තියෙන්නේ. එතකොට අපි බලමු ජපානය යතුරු පැදිය නිෂ්පාදනය කරන්න එතකොට ශ්‍රම යෙදවුම් ඒකකයකින් යතුරු පැදි 8ක් නිෂ්පාදනය කරන්න නම් යෙදවුම් 200කින් යතුරු පැදි කීයක් නිෂ්පාදනය කරනවද? 200 ගානේ 8ක්. එතකොට 1600ක් නිෂ්පාදනය කරනවා. එතකොට කාර් බලමුකෝ. කාර් යෙදවුම් ඒකක 200 ගානේ කාර් 6ක්. එතකොට 206න් ගුණ කරාම 1200ක් ගන්න පුළුවන්. එතකොට චීනය බලමුකෝ. චීනය යෙදවුම් ඒකකයකින් කාර් 10ක් නිෂ්පාදනය කරනවා නම් යෙදවුම් 200කින් කාර් 200 ගානේ 10ක්. එතකොට 2000යි. එතකොට චීනය කාර් නිෂ්පාදනය කරන ගාන බලන්නකෝ. චීනය යෙදවුම් ඒකකයකින් කාර් 4ක් නිෂ්පාදනය කරනවා නම් යෙදවුම් 200කින් කාර් කීයක් නිෂ්පාදනය කරනවද? 200 ගානේ 4ක්. එතකොට මෙතන උත්තරේ එනවා 800යි. එතකොට මේ රටවල් දෙකම ඒකාබද්ධව නිෂ්පාදනය කරන ප්‍රමාණය. එතකොට ජපානයයි චීනයයි යතුරු පැදි ඒකාබද්ධව එතකොට 1600යි 2000යි 3600ක් නිෂ්පාදනය කරනවා. 3600ක් නිෂ්පාදනය කරනවා. එතකොට ජපානය හා චීනය ඒකාබද්ධව කාර් කීයක් නිෂ්පාදනය කරනවද? 1200යි 800යි 2000ක් නිෂ්පාදනය කරනවා. දැන් අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊළඟට අපි හොයන්න යන්නේ එක් රට විසින් විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතු භාණ්ඩය කුමක්ද කියලා අපි හොයා ගන්නවා. ඒක අපි හොයාගන්නේ සාපේක්ෂ වාසිය යටතේ තමයි හොයාගන්නේ. ගාන ලියා ගන්න. එක් රට විසින් විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතු භාණ්ඩය හඳුනාගන්නේ කෙසේද? සාපේක්ෂ වාසිය යටතේ තමයි අපි මේක දැන් හොයන්න හදන්නේ. ඒ සඳහා අපි යොදාගන්නේ ආවස්තික පිරිවැය. ඒකත් තමයි වගුවක්ම ගහලා මම ඒක තේරුම් කරන්නම්. හරි, මම වගුව ඇඳගත්තා. දැන් බලමු සාපේක්ෂ වාසිය යටතේ අපි කුමන භාණ්ඩය ඒ කියන්නේ එක් රට කුමන භාණ්ඩයේ විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතුද කියලා දැන් අපි බලමු. දැන් මෙතන ආවස්තික පිරිවැය අපි හොයාගන්න ඕන. ආවස්තික පිරිවැය ගණනය කරන්නේ කැප කරන ලද නිමවම ඒක බෙදන්න ඕන වැඩි කරන ලද නිමවම ප්‍රමාණයෙන්. දැන් අපි බලමු මේකට ජපානය ගත්තොත් යතුරු පැදි නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය එතකොට යතුරු පැදි 8ක් නිෂ්පාදනය කරන්න කැප කරන්න ඕන කාර් 6ක්. එතකොට කාර් ගත්තොත් කාර් 6ක් වැඩි කරන්න කැප කරන්න ඕන යතුරු පැදි 8ක්. එතකොට චීනය ගත්තොත් චීනයට යතුරු පැදි 10ක් නිෂ්පාදනය කරන්න කැප කරන්න ඕන කාර් 4ක්. එතකොට චීනයට කාර් 4ක් නිෂ්පාදනය කරන්න යතුරු පැදි 10ක් කැප කරන්න වෙනවා. අනෝක තමයි ආවස්තික පිරිවැය හොයන්නේ. කොහොමයි කැප කරන ලද නිමවුම් ප්‍රමාණය බෙදන්න ඕන වැඩි කරන ලද නිමවුම් ප්‍රමාණයෙන්.
දැන් අපි මේ ටික සුළු කරලා බලමු. 6 8න් බෙදුවාම 0.75යි. 4 10න් බෙදුවාම 0.4යි. එතකොට 8 6න් බෙදුවාම 1.3යි 3යි. 10 4න් බෙදුවාම 2.5යි. දැන් අපිට පුළුවන් එක් එක් රට විසින් විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතු භාණ්ඩය හොයාගන්න පුළුවන් අඩුම අවස්ථික පිරිවැයක් තිබීමේ යටතේ. දැන් බලමු මේ දෙකෙන් අඩුම අවස්ථික පිරිවැයක් තිබෙන්නේ මොකටද කියලා. යතුරු නිෂ්පාදනයේ අඩුම අවස්ථික පිරිවැයක් චීනය සතුයි. කාර් නිෂ්පාදනයේදී අඩුම අවස්ථික පිරිවැයක් ජපානය සතුයි. ඒ දෙක තමයි මේ රොන් කරලා තියෙන්නේ. ඒ අනුව චීනය යතුරු පැදි තමයි විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුත්තේ. ජපානය කාර් තමයි විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුත්තේ. දැන් අපි බැලුවනේ එක් එක් රටට වෙන වෙන වශයෙන් විශේෂ ප්‍රාගුණ්‍ය කළ හැකි භාණ්ඩ මොනවද කියලා. එතකොට සාපේක්ෂ වාසි තියෙනවා. ජපානයට තියෙනවා කාර් නිෂ්පාදනය සම්බන්ධයෙන් සාපේක්ෂ වාසි තියෙනවා. එතකොට චීනයට යතුරු පැදි නිෂ්පාදනය සම්බන්ධයෙන් සාපේක්ෂ වාසි තියෙනවා. දැන් ඊළඟ ගණන ලියා ගන්න. සාපේක්ෂ වාසි සහිත භාණ්ඩය පමණක් විශේෂ ප්‍රාගුණ්‍ය කළ විට ඒ රටට තනි තනිව හා ඒකාබද්ධව නිපදවිය විය හැකි ප්‍රමාණයන් කොපමණද? හරි. දැන් අපි හොයන්න යන්නේ ඒ කියන්නේ සාපේක්ෂ වාසි සහිත භාණ්ඩය පමණක් විශේෂ ප්‍රාගුණ්‍ය කළ විට ඒ රටට තනි තනිව සහ ඒ රටවල් දෙකට ඒකාබද්ධව නිෂ්පාදනය කළ හැකි ප්‍රමාණය කොපමණද කියලා තමයි දැන් අපි හොයන්න යන්නේ. ඒකත් අපි වගුවකන වර්ගන බලමු. දැන් බලන්න. එතකොට ජපානය විශේෂ ප්‍රාගුණ්‍ය කරන්නේ මොන භාණ්ඩයේද? කාර්. එතකොට චීනය විශේෂ ප්‍රාගුණ්‍ය කරන්නේ යතුරු පැදි. එතකොට දැන් එක් රටකට යෙදුම් ඒකක 400ක් තියෙනවා. එතකොට දැන් ජපානය මොකද්ද කරන්නේ? ජපානයට සාපේක්ෂ වාසිය තියෙන කාර්නේ විශේෂ ප්‍රාගුණ්‍ය කරන්නේ කාර් නිසා එම 400ම යෙදුම් ඒකක 400ම යොදනවා කාර් නිෂ්පාදනය කරන්න. එතකොට 400 ගානේ කාර් මේගොල්ලන්ට 6ක් නිෂ්පාදනය කරන්න පුළුවන් නේ. යෙදුම් ඒකකින් 6ක් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් යෙදුම් ඒකක 400න් කොපමණ නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා බලමු. එතකොට චීනය බලමු. චීනය විශේෂ ප්‍රාගුණ්‍ය කරන්නේ යතුරු පැදි. එතකොට චීනයට යෙදුම් ඒකකයකින් යතුරු පැදි 10ක් නිෂ්පාදනය කරන්න පුළුවන් නේ. එතකොට යෙදුම් තියෙනවා දැන් 400ක් තනියම. එතකොට යෙදුම් 400කින් ඒගොල්ලන්ට යතුරු පැදි කීයක් නිෂ්පාදනය කරන්න පුළුවන්ද? 400 ගානේ මෙතන යතුරු පැදිනේ. එතකොට 400 ගානේ 10ක් 10ක්. එතකොට ඔය දේ සුළු කරලා දැන් උත්තරේ ගන්න පුළුවන්. 406න් ගුණ කරාම 2400යි. එතකොට 410න් ගුණ කරනවා මෙතෙන් එන උත්තරේ 4000ක්. දැන් මේවට නැහැ. ඇයි විශේෂ ප්‍රාගුණ්‍ය කරන්නේ? චීනය දැන් යතුරු පැදි විතරයි නිෂ්පාදනය කරන්නේ. විශේෂ ප්‍රාගුණ්‍ය කරලා තියෙන්නේ යතුරු පැදි විතරයි. ඒගොල්ලෝ කාර් නිෂ්පාදනයක් සිදු කරලා නැහැ. එතකොට දැන් බලන්නකො ජපානයේ කාර් විතරයි විශේෂ ප්‍රාගුණ්‍යයක් කරලා තියෙන්නේ. ඒගොල්ලෝ යතුරු පැදි නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒකින්ද තමයි ඒගොල්ලන්ට තියෙන යෙදුම් ඒකක සම්පූර්ණම ඒ කියන්නේ යෙදුම් ඒකක ටික සම්පූර්ණ එක් භාණ්ඩයක් සඳහා ඒ කියන්නේ මේ යොදවලා තියෙනවා. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ. ඒගොල්ලෝ එතකොට යෙදුම් ඒකක 400ෙන්ම ජපානයට පුළුවන් කාර් 2400කුත් චීනයට පුළුවන් යෙදුම් ඒකක 400ම භාවිතා කරලා යතුරු පැදි 4000ක් නිෂ්පාදනය කරන්න. එතකොට ඒකාබද්ධව යතුරු පැදි විතරක් ඒකාබද්ධව 4000ක් නිෂ්පාදනය වෙනවා.
එතකොට කාර් විතරක් ඒකාබද්ධව 2400ක් නිෂ්පාදනය වෙනවා. ඒක තමයි ප්‍රශ්نين අහුවේ දැන්. දැන් ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. විශේෂීකරණය යටතේ සිදුවන වාසි ලියන්න. ඒ කියන්නේ දැන් විශේෂීකරණයක් සිදු වෙලානේ තියෙන්නේ. දැන් යතුරුපැදි, ඒ කියන්නේ චීනයේ යතුරුපැදි පමණක් නිෂ්පාදනය කළා. ඔන්න විශේෂීකරණයක් වෙලා තියෙනවා. ජපානයේ කාර් ප්‍රමාණ නිෂ්පාදනය කරලා තියෙනවා. ඔන්න විශේෂීකරණයක් වෙලා තියෙනවා. දැන් බලමු අපි මේ විශේෂීකරණයේ වාසි බලමුද? ඒකත් වගුවකින්ම පෙන්වන්න. දැන් අපි බලමු ඒකාබද්ධ නිෂ්පාදනය කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ විශේෂීකරණයේ වාසි කොහොමද වෙලා තියෙන්නේ කියලා දැන් අපි බලන්න හදන්නේ. ඒකට මම මේ වගුවක් ගහගත්තා. වෙළඳාමට පෙර තීරුවක් තියෙනවා, වෙළඳාමට පසු තීරුවක් තියෙනවා. මේ දෙක අතර වෙනස වැඩිවීම තීරුවක් තියෙනවා. එතකොට බලමු වෙළඳාමට පෙර යතුරුපැදි නිෂ්පාදනය. මම මේ වගු සේරම එක තැනකට ගත්තේ. ඒ කියන්නේ ඔයාලට ඒ කියන්නේ තේරුම් ගන්න ලේසියි හින්දා බලමු. දැන් අපි කලින් වෙළඳාමට පෙර ටික හෙව්වනේ. එතකොට බලන්න වෙළඳාමට පෙර තියෙන යටතේ යතුරුපැදි කීයක් නිෂ්පාදනය කරනවද කියලා වෙළඳාමට පෙර 3600ක් නිෂ්පාදනය කරනවා. එතකොට යතුරුපැදි 3600ක් නිෂ්පාදනය කරනවා. එතකොට බලන්න වෙළඳාමට පෙර කාර් කොපමණ නිෂ්පාදනය කරනවද කියලා. කාර් වෙළඳාමට පෙර කාර් 2000 නිෂ්පාදනය කරනවා. දැන් වෙළඳාමෙන් පසු මේ තියෙන වෙළඳාමෙන් පසු අපි හෙව්ව විශේෂීකරණය මේ ටික තමයි. දැන් ඊළඟට වෙළඳාමෙන් පසු යතුරුපැදි කීයක් විතරක් කොපමණ නිෂ්පාදනය කරනවද? මේ තියෙන්නේ යතුරුපැදි විතරක් 4000 නිෂ්පාදනය කරනවා. එතකොට කාර් වෙළඳාමෙන් පසු කාර් කොපමණ නිෂ්පාදනය කරනවද? මේ තියෙන කාර් 2400ක් නිෂ්පාදනය වෙනවා. දැන් අපිට වැඩිවීම හොයාගන්න පුළුවන් පැහැදිලි ලෙස වැඩිවීමක් තියෙනවා. 3600 4000 දක්වා වැඩි වෙලා තියෙනවා. 2000 2400 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකක 400කින් වැඩි වෙලා තියෙනවා දෙකම. දැන් 400 3600 මෙතන 400ක වෙනසක් තියෙනවා. එතකොට මේකෙන් පැහැදිලි වෙලා තියෙන්නේ ඒ කියන්නේ විශේෂීකරණයේ හේතුවෙන් ලෝක යතුරුපැදි නිෂ්පාදනය ඒකක 400කින් වැඩි වෙලා තියෙනවා. විශේෂීකරණයේ හේතුවෙන් ලෝක කාර් නිෂ්පාදනය ඒකක 400කින් වැඩි වෙලා තියෙනවා. ඒක තමයි විශේෂීකරණයේ යටතේ සිදු වෙලා තියෙන වාසි විදිහට අපිට දක්වන්න පුළුවන්. අපි බලමු දැන් ඊළඟ ගැටලුව ඊළඟ එක ලියා ගන්න. යතුරුපැදි හා කාර් අතර හුවමාරු අනුපාතය දෙක අනු එක යටතේ ජපානය හා චීනය අතර සිදුවිය නම් හා චීනය යතුරුපැදි 2100ක් පමණ පරිභෝජනය කරයි නම් දෙරට අතර පවතින පරිභෝජන මට්ටම කොහොමද? හරි, දැන් අපි හොයන්න යන්නේ ඒ කියන්නේ දැන් මේ රටවල් දෙක භාණ්ඩ නිෂ්පාදනය කරගෙන හෝමාරු කරගන්නනේ. ඒ කියන්නේ අපි ඒ කියන්නේ අන්තර්ජාතික වෙළඳාමක් කියන්නේ ඒකනේ භාණ්ඩ නිෂ්පාදනය කරලා හෝමාරු කරගන්න. අන්නේ හෝමාරු සිදුවන්නේ එතකොට මෙන්න මේ රටවල් දෙක අතර ඒ කියන්නේ ජපානය හා චීනය අතර සිදුවන්නේ දෙකට එක අනුපාතයක්. එතකොට දැන් ගානේ තව එකක් කියනවා චීනය යතුරුපැදි 2100ක් පමණ පරිභෝජනය කරනවා. දැන් චීනයේ යතුරුපැදි නිෂ්පාදනය කීයද? වෙළඳාමෙන් පස්සේ චීනයේ යතුරුපැදි 4000ක් නිෂ්පාදනය කරලා තියෙනවා.
අන්න ඔය 4000න් ඒගොල්ලෝ 2100ක් පරිභෝජනය කරනවා. 2100ක් පරිභෝජනය කරලා ඉතුරු ප්‍රමාණය ඒගොල්ලෝ ජපානයට එක්ස්පෝර්ට් කරනවා. අන්න ඒක තමයි ගානේ කියලා තියෙන්නේ. ඒක දැන් අපි හොයන්න ඕන. ඒකත් අපි වගුවක් ගහලා හොයමු. හරි මම වගුව ගහගත්තා. දැන් අපි වගුව ආදේශ මේ ප්‍රයෝගික කරගෙන හොයලා බලමු. එතකොට දැන් කියනවා දෙරට අතර හෝමාරු අනුපාතිකය. ඒ කියන්නේ යතුරුපැදි කාර් හෝමාරු අනුපාතිකය 2:1යි. ඒ කියන්නේ යතුරුපැදි මේ යතුරුපැදි කාර් අනුපාතය 2:1යි. දැන් ගානේ කියනවා ජපානය චීනය යතුරුපැදි 2100ක් පරිභෝජනය කරනවලු. එතකොට දැන් අපි ලියා ගන්න පුළුවන් චීනය යතුරුපැදි 2100ක් පරිභෝජනය කරනවලු. එතකොට චීනය මෙතන යතුරුපැදි 2100ක් දාගන්න පුළුවන්. එතකොට දැන් සමස්ත යතුරුපැදි නිෂ්පාදනය කීයද චීනයේ? 4000යිනේ. එතකොට අපිට පුළුවන් 4000න් මේක 2100 අඩු කරලා අන්නේ ඉතුරු වෙන ප්‍රමාණය තමයි අපි ජපානයට එක්ස්පෝර්ට් කරන්නේ. කියන්නේ අපනයනය කරන්නේ. එතකොට 4000න් 2100ක් ගියාම උත්තරේ එනවා 1900ක්. ඒක තමයි ජපානයට එක්ස්පෝර්ට් කරන්නේ. එතකොට ජපානයේ 1900 මෙතන යතුරුපැදි ලියා ගන්න ඕන. යතුරුපැදි කාර්. හරිනේ. එතකොට චීනය යතුරුපැදි 4000 නිෂ්පාදනය කරලා ඒකෙන් 2100ක් පරිභෝජනය කරලා ඉතුරු 2900 ජපානයට එක්ස්පෝර්ට් කරනවා. එතකොට දැන් මොකද්ද වෙන්නේ? දැන් අපිට මෙතන කියනවා හෝමාරු අනුපාතය යතුරුපැදි හා කාර් අතර හෝමාරු අනුපාතය 2:1යිලු. දැන් එතකොට හෝමාරු අනුපාතයනේ. එතකොට ඉම්පෝර්ට් කරන දෙක තමයි බලන්න ඕනේ. ඉම්පෝර්ට් කරන දෙක කියන්නේ ආනයනය කරන දෙක තමයි දැන් බලන්න ඕනේ. දැන් ඔන්න යතුරුපැදි 1900ක්. ඒතකොට යතුරුපැදිනේ. යතුරුපැදි හා කාර් අතර අනුපාතය 2:1යි. දැන් යතුරුපැදි 1900ක් හෝමාරු වුණා නම් දැන් අපිට හොයාගන්න හැකි මේ දෙකේ අනුපාතය. දැන් මෙතන 2:1යිනේ. දෙකක් කියන්නේ 1900ක් නම් එකක් කියන්නේ මේක දෙකෙන් බෙදලා එකෙන් ගුණ කරාම අපිට උත්තරේ ගන්න පුළුවන්. 1900 දෙකෙන් බෙදලා එතකොට මෙතෙන්ට එනවා 950. එතකොට අන්න 1900 අනු 950 තමයි ගන්නෙ. එතකොට දැන් මෙතන හෝමාරු අනුපාතිකය එතකොට මෙතන 950ක් වෙනවා. ඒ කියන්නේ චීනය ජපානය කාර් 950ක් චීනයට ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරනවා. ඒක තමයි උතන හෝමාරු අනුපාතයෙන් දක්වලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න පුළුවන් අපිට සමස්ත කාර් ප්‍රමාණය කීයද? සමස්ත කාර් ප්‍රමාණය 2400ක් නිෂ්පාදනය කරනවා. ඒකෙන් 950ක් චීනයට යවනවා. එතකොට මේගොල්ලෝ පරිභෝජනය කරනවා. ඒක හොයාගන්න පුළුවන් 2400න් 950ක් ආනයනය කරා. ඒ කියන්නේ අපනයනය කරා. එතකොට 2400න් 950ක් අඩු කරගත්තාම උත්තරේ එනවා 1450. ඒක තමයි ඒගොල්ලෝ පරිභෝජනය කරන්නේ. 1450 ඒක තමයි ඒගොල්ලෝ පරිභෝජනය කරන්නේ. ඒක තේරුම් නැත්නම් මම ආයෙ කියලා දෙන්න. චීනය යතුරුපැදිනේ දැන්. චීනය යතුරුපැදි තමයි විශේෂීකරණය කරලා තියෙන්නේ. එතකොට චීනය යතුරුපැදි 4000ක් නිෂ්පාදනය කරලා තියෙනවා. එතකොට ජපානය කාර් විතරයි නිෂ්පාදනය කරන්නේ. විශේෂීකරණය කරන්නේ කාර් විතරයි. මෙතෙන් කාර් විතරයි ජපානයේ විශේෂීකරණය කරන්නේ 2400 නිෂ්පාදනය කරලා තියෙනවා. 2400. එතකොට මේක යතුරුපැදි මේක කාර්. එතකොට දැන් ගානේ කියනවා චීනය 2100 පරිභෝජනය කරලා ඉතුරු ටික ඒගොල්ලෝ
අපනයනය කරනවා ජපානයට. එතකොට 4000 නිෂ්පාදනය කළා 2100ක් පරිභෝජනය කරනවා නම් 4000න් 2100ක් අඩු කරාම 1900ක්. අන්න ඒ 1900 තමයි ජපානයට අපනයනය කරන්නේ. එතකොට දැන් කියනවා හුමාරානුපාතිකයක් දීලා තියෙන යතුරු පැදි හා කාර් අතර හුමාරානුපාතිකය 2:1යිලු. එතකොට ඔන්න යතුරු පැදි 1900ක් ඒගොල්ලෝ හුමාරු කරගත්තා නම් 2:1 අනුපාතයට අපි ගලප ගන්න ඕනේ. එතකොට 1900 කියන්නේ දෙකක් නම් එකක් කියන්නේ 950යි කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. අනුපාත ගණන් නිය සරල ගණන්. එතකොට 950ක් ඒගොල්ලෝ හුමාරු කරගන්නවා. ඒ කියන්නේ යතුරු පැදි 1900කට ඒගොල්ලෝ කාර් 950ක් හුමාරු කරගන්නවා. ඒක තමයි සරලවම කිව්වේ. එතකොට ඒක තවත් අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඒගොල්ලෝ කාර් 2400 නිෂ්පාදනය කළා 950ක්ම මොකද කරලා තියෙන්නේ 950ක්ම කියලා අපනයනය කරලා තියෙනවා. එතකොට ඒගොල්ලන් පරිභෝජනෙට ඉතුරු තියෙන්නේ 1450යි. ඒක තමයි ගාන කියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ඊළඟ ගාන ලියා ගන්නකො මම කියන්න. ඊළඟ ප්‍රශ්නය තමයි එකත් මේ වගු ඇසුරින්ම තමයි දීලා තියෙන්නේ. චීනය අපනයනය එක්ස්පෝර්ට් කරනු ලබන යතුරු පැදි ප්‍රමාණය කොපමණද? 1900යි. ඒගොල්ලෝ 4000 නිපදවලා 2100 පරිභෝජනය කරලා ඉතුරු 1900 තමයි ඒගොල්ලෝ අපනයනය කරන්නේ. එතකොට ඊළඟ එක ප්‍රශ්නේ ජපානය අපනයනය එක්ස්පෝර්ට් කරනු ලබන කාර් ප්‍රමාණය කොපමණද? එතකොට ජපානය කාර් 2400 නිෂ්පාදනය කරනවා. ඒගොල්ලෝ 1450ක් පරිභෝජනය කළා 950ක් තමයි ඒගොල්ලෝ අපනයනය කරන්නේ. ඒකට උත්තරේ 950යි. දැන් ඕකේම අනිත් පැත්ත තමයි ඊළඟ ප්‍රශ්නේ ජපානය ආනයනය කරන ඉම්පෝර්ට් ආනයනය කරනු ලබන යතුරු පැති සංඛ්‍යාව කොපමණද? ඒකත් 1900යි. ඊළඟ ප්‍රශ්නේ චීනය ඉම්පෝර්ට් කරන ඒ කියන්නේ ආනයනය කරන කාර් සංඛ්‍යාව කොපමණද? 950යි. දැන් අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ලියා ගන්න ඊළඟ ප්‍රශ්නේ අන්තර්ජාතික හුවමාරුව තුලින් රටවල් දෙකේම පරිභෝජනය වැඩි වී ඇත්තේ කෙසේද? ඒකත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ වගුවකින්ම ඒ කියන්නේ ඇඳලා පෙන්නන්න. හරි. මම වගුව ඇඳා වෙළඳාමට පෙර තියෙන වෙළඳාමට පසු තියෙන පරිභෝජනයේ වැඩිවීම තියෙනවා. රටවල් දෙකම ගත්තා. දැන් බලමු පරිභෝජනය කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලා. වෙළඳාමට පෙර බලමුකෝ. ජපානයේ යතුරු පැදි නිෂ්පාදනය වෙළඳාමට පෙර කීයද? 3600යි. මේ තියෙන වෙළඳාමට පෙර යතුරු පැදි නිෂ්පාදනය 3600යි. සෝරි ඒ කියන්නේ ඒකාබද්ධ වෙන්නේ 3600 නෑ. ජපානයේ යතුරු පැදි නිෂ්පාදනය වෙළඳාමට පෙර. ඒ කියන්නේ වෙළඳාමට පෙරනේ. එතකොට ඒකාබද්ධ එක නෙමෙයි අපි මෙතනින් ගන්න ඕනේ. ජපානයේ යතුරු පැදි නිෂ්පාදනය වෙළඳාමට පෙර 1600යි. 1600යි. ඊට පස්සේ බලන්න ඕන ජපානයේ වෙළඳාමට පෙර කාර් ප්‍රමාණය. ජපානයේ වෙළඳාමට පෙර කාර් 1200ක් නිෂ්පාදනය කරනවා. හරි. දැන් අපි බලමු චීනය යතුරු පැදි නිෂ්පාදනය වෙළඳාමට පෙර. මේ තියෙන චීනය. එතකොට යතුරු පැදි නිෂ්පාදනය 2000යි.
එතකොට චීනයේ කාර් නිෂ්පාදනය මෙතින් චීනයේ කාර් නිෂ්පාදනය 800යි. දැන් අපි බලන්න ඕන වෙළඳාමට පසු මේ තියෙන වෙළඳාමට පසු එක මේ විශේෂීකරණයට වෙළඳාමට පසු කියන එක අපිට මෙතනින් තමයි ගන්න වෙන්නේ. එතකොට ජපානය යතුරුපැදි මෙතින් ජපානය යතුරුපැදි 1900ක්. ඒගොල්ලෝ ඒක ආනයනය කරන එකනේ කරන්නේ. එතකොට ජපානය කාර් 1450. හරිනේ. එතකොට චීනය බලමු. චීනය යතුරුපැදි දැන්. චීනය යතුරුපැදි 2100ක්. චීනය කාර් එතකොට චීනය කාර් 950. දැන් බලන්නකො පරිභෝජනයේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. වෙළඳාමට පෙර ඒගොල්ලෝ යතුරුපැදි තිබ්බේ 1600යි. දැන් වෙළඳාමත් එක්ක ඒක 1900 වෙලා. එතකොට ප්‍රමාණය 300කින් වැඩි වෙලා තියෙන පරිභෝජනය. ඒගොල්ලෝගේ යතුරුපැදි පරිභෝජනය 300කින් වැඩි වෙලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ ස්වයංපෝෂිත විදිහට ඉඳී නම් ඒගොල්ලන්ට යතුරුපැදි පරිභෝජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ වෙළඳාම සිදුුනේ නැත්තම් යතුරුපැදි පරිභෝජනය කරන්නේ ඒගොල්ලෝ මෙන්න මේ 1600ක් වගේ වැනි ප්‍රමාණයක්. වෙළඳාමට ගියපු හින්දා තමයි ඒගොල්ලන්ට ඒ 1600 ප්‍රමාණය 1900 දක්වා වැඩි කරගන්න පුළුවන් වුණේ. එතකොට බලමු ජපානයේ කාර් එතකොට වෙළඳාමට කලින් ඒගොල්ලෝ 1200ක් පරිභෝජනය කරා නම් වෙළඳාමෙන් පස්සේ ඒක 1450 දක්වා වැඩි කරගන්න පුළුවන් වෙලා. එතකොට පරිභෝජනයේ වැඩිවීම 250යි. දැන් බලමු චීනය. චීනය වෙළඳාමට පෙර යතුරුපැදි 2000ක් පරිභෝජනය කරා. දැන් ඒක වෙළඳාමත් එක්ක 2100ක් වෙලා. ඒ කියන්නේ 100කින් යතුරුපැදි පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. දැන් බලමු චීනයේ කාර් පරිභෝජනය. වෙළඳාමට පෙර 800ක් පරිභෝජනය කරා නම් වෙළඳාමට පසු ඒක 950 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට පරිභෝජනයේ වැඩිවීම 150යි. මේ දෙක අතර තියෙන වෙනස තමයි මෙතන දක්වලා තියෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ තේරුම් ගන්න පැහැදිලි වෙන තමයි ඒ කියන්නේ මේ මුළු බෝඩ් එකේම වහු ගහලා තියෙන්නේ. පේනවත් දන්නේ නැහැ. ඒ කියන්නේ තේරුම් ගන්න පුළුවන් ඉඳි තමයි ඒ කියන්නේ පොඩි විදිහට වගු ටික එක තැනකට ගත්තේ. නැත්නම් ඒ කියන්නේ එක වගුවක් ගහලා ඒක මකලා ඊට පස්සේ අනිත් වගු ගැව්වම සාමාන්‍යයෙන් තේරුම් ගන්න අමාරුයි. මේ පාඩම සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් ලේසින් පාඩමක් හරියටම මේගොල්ලෝට දාගන්නවා. මේකේ අන්තිම ගානත් අපි කතා කරගමු. මෙම ප්‍රතිඵල නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක සහ පරිභෝජන හැකියා මායිම් වක්‍ර මගින් නිරූපණය කර පෙන්වන්න. හරි අපි මේක දැන් ප්‍රස්තාරයක දක්වමු. සාමාන්‍ය මේක ප්‍රස්තාර කොලේ කන්ටිනා නම් හරියට ඒවි. සාමාන්‍ය මේකේ බෝඩ් එකේ දැන් පොඩි මම 500 අරගෙන තියෙන්නේ. ওই ප්‍රමාණවල සාමාන්‍ය ඒකින්ද හරියට එන එකක් නෑ. මේක පුළුවන් නම් ඔයාලා ප්‍රස්තාර කොලේ කඳින්න. එතකොට මේක හරියට ඒවි. දැන් බලමු අපි නිෂ්පාදන හැකියා මායිම අඳින්නේ කොහොමද කියලා. මේක දැන් නිෂ්පාදන හැකියා බලන් තියෙන්නේ. නිෂ්පාදන හැකියා මායිම වක්‍රයයි පරිභෝජන මායිම වක්‍රයනේ අඳින්න තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි කරන්න ඕනේ මේ තියෙන ඉස්සර තිබු වගුව යෙදුම් එක 400ක් තියෙනවා. ජපානයේ පුළුවන් යෙදුම් ඒකකයකින් යතුරුපැදි 8ක් නිෂ්පාදනය කරන්න. චීනයේ පුළුවන් යෙදුම් ඒකකයකින් යතුරුපැදි 10ක් නිෂ්පාදනය කරන්න. දැන් බලමු ජපානය සම්පූර්ණ යෙදුම් ඒකක ටික පමණක් භාවිතා කරලා යතුරුපැදි විතරක් කියන්නේ නිෂ්පාදනය කරොත් ඒගොල්ලන්ට නිෂ්පාදනය කරන්න පුළුවන් යතුරුපැදි සංඛ්‍යාව. එතකොට 400 ගානේ
ඒගොල්ලන්ට 8ක් නිෂ්පාදනය කරන්න පුළුවන් යතුරු පැදි. එතකොට 400 ගානේ 8ක් 3200ක් වෙනවා. එතකොට 3200ක් ජපානයට පුළුවන්. 3200 මාක් කරගමු. මේ හැරියෙන් වගේ මාක් කරගමු. මේ හැරියෙන් වගේ මාක් කරගමු. ඊට පස්සේ බලමු ජපානයට සම්පූර්ණ යෙදවුම් ඒකක 400ම යොදා ගනිමින් කාර් විතරක් කොපමණ නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. එතකොට යෙදවුම් ඒකකයකින් කාර් 6ක් නම් යෙදවුම් 400ෙන්ම කාර් විතරක් පුළුවන් 400 යෙන් ගුණ කරාම 2400ක්. ඒකත් අපි මාක් කරගමු. ජපානයේ කාරක්ෂයක 2400 මේ 2000 2500 සාමාන්‍ය ගණන් වලින් මාක් කරගමු. එතකොට ඔය තියෙන්නේ නිෂ්පාදන හැකියාවයි මේගොල්ලෝගේ. කෙලින් නැතුව ඇති නිෂ්පාදන හැකියාවයිම තමයි ඔය තියෙන්නේ. එතකොට ජපානයට පුළුවන් මේ නිෂ්පාදන හැකියාවයි මේ ඕන ලක්ෂයක කටයුතු කරන්න. දැන් ඒගොල්ලොන්ට තියෙන යෙදුම් එක 400 ඒක භාණ්ඩ දෙකට සමානයි. ඒ කියන්නේ 200 දාලා නිෂ්පාදනය කරොත් ඒගොල්ලොන්ට යතුරු පැදි 1600කුත් කාර් 1200කුත් නිෂ්පාදනය කරන්න පුළුවන්. ජපානයට දැන් ඒ කියන්නේ දැන් යෙදුම් එක 400ක් තියෙනනේ. එතකොට 200 ගානේ ගත්තොත් 8 ගුණ කිරීම 200 6 ගුණ කිරීම 200. එතකොට උත්තරේ 8 200 1600යි 6 ගුණ කිරීම 200 1200යි. එතකොට යතුරු පැදි 1600 නිෂ්පාදනය කරනවා. බලමු යතුරු පැටි 1600 මේ ගානේ වගේ අක්ෂය ගන්න. එතකොට කාර් 1200 මේ ගානේ වගේ ගන්න. එතකොට ඔන්න ඔය ලක්ෂය ඒගොල්ලෝ කටයුතු කරනවා. ඔන්න ඔය කියන ලක්ෂය ඒගොල්ලෝ කටයුතු කරනවා. ඒක ඒ කියලා දක්වන්න. ඒ ලක්ෂයෙන් ඒක දක්වනවා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ පරිභෝජනය කරන එක පරිභෝජනය කරන්නේ ඒ කියන්නේ වෙළඳාමත් එක්ක දැන් මේගොල්ලන්ට පරිභෝජනය කරන්න පුළුවන්. අර ඉස්සලා මම මේ හරිය අන්තිමට වගුවක් යන්නේ එකෙන් බලන්න. ජපානයට දැන් වෙළඳාමත් එක්ක පරිභෝජනය කරන්න පුළුවන්. යතුරු පැදි 1900කුත් යතුරු පැදි 1900ක් ඒක 2000 කිට්ටු ලකුණු කරන්න. ඊට පස්සේ කාර් 1450කුත් 1500 20 වගේ එක මාක් කරන්න. ඊට පස්සේ ওই දෙක මාක් කරලා බලමු මේගොල්ලන්ගේ පරිභෝජන හැකියාව කොහෙද තියෙන්නේ කියලා. ඔන්න පරිභෝජන හැකියාව මෙන්න මේ ලක්ෂයට ගිහිල්ලා. ඒ කියන්නේ ඒක මාක් කරන්න ඒ දෙක හැටියට ඒ දෙක. එතකොට ඒගොල්ලන්ට ජපානයට පුළුවන් වෙලා තියෙනවා විශේෂීකරණයේ හින්දා. ඒ කියන්නේ වෙළඳාම හින්දා නිෂ්පාදන හැකියාව මායිමට ඔබ්බෙන් පිහිටි. ඒ කියන්නේ ඉහළින් පිහිටි පරිභෝජන ලක්ෂයක කටයුතු කරන්න ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. එතකොට අපි මේකේ පරිභෝජන මායිම හැකියාව මායිම වෙන්දොත් ඒකන් තියන්නේ දැන් වෙළඳාම හින්දා විශේෂීකරණය කරොත් ජපානයේ විශේෂීකරණය කරන්නේ. එතකොට ජපානයේ විශේෂීකරණය කරන්නේ කාර්. එතකොට කාර් ඒගොල්ලෝ 2400ක් තමයි විශේෂීකරණය කරන්නේ. ඒක මෙතෙන් දක්වන්න පුළුවන්. ඒක අපි මාක් කරගන්න ඕන මේ පරිභෝජන ලක්ෂය කැපිලා යන විදියට. ඒක අඩිරුවත් තිරකින් පස්තර කොලේ කාර්යයට දාගත්තාම ඒක හරි මේ විදිහට තමයි. එතකොට මේක
නිෂ්පාදන හැකියා වක්‍රය මේක පරිභෝජන හැකියා වක්‍රය ඔය ජපානයට අදාළනේ දැන් අපි ඒක චීනයට බලමු හරි දැන් බලමු චීනයට අදාළ ප්‍රස්ථාරයේ නිෂ්පාදන හැකියා මායිමත් පරිභෝජන හැකියා මායිමත් දැන් අදිමු. එතකොට බලන්න චීනයට දැන් බලමු ඒගොල්ලන්ට තනිව නිෂ්පාදනය ගත්තොත් ඒ කියන්නේ චීනය යතුරු පැති පමණක් නිෂ්පාදනය කරොත් ඒගොල්ලන්ට යතුරු පැති එතකොට 10 ගානේ 400ක් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට 4000යි. එතකොට කාර් විතරක් නිෂ්පාදනය කරනවා නම් 4 ගානේ 400ක් එතකොට 1600යි. දැන් අපි ওই දෙක මාක් කරගමු ප්‍රස්ථාරේ. එතකොට ඒගොල්ලෝ යතුරු පැති පමණක් 4000ක් එතකොට 4000 ඒ ලක්ෂය. එතකොට කාර් පමණක් නම් 1600ක් 1500 ටිකක් එහින් තියෙන එක 1600 ගමු. ඔය දෙක මාක් කරගන්න තියෙන්නේ. ඔය තියෙන නිෂ්පාදන හැකියා මායිම ඒගොල්ලෝගේ. එතකොට ඒගොල්ලෝ ඔය නිෂ්පාදන හැකියා මායිමේ කටයුතු කරන්නේ ඒ කියන්නේ මෙන්න මේ 400 ඒ කියන්නේ භාණ්ඩ දෙකටම සමානව යන විදිහට. ඒ කියන්නේ 200 ගානේ සමානව යන විදිහටනේ. එතකොට 10ක් ගුණ කරන්න ඕන 200ෙන් 4ක් ගුණ කරන්න ඕන 200ෙන්. එතකොට උත්තරේ එනවා 210න් ගුණ කරගත්තාම 2000යි. 204න් ගුණ කරාම 800යි. ඔන්න ඕක තමයි ඒගොල්ලෝ කටයුතු කරන ලක්ෂ්‍ය. අපිට ඒක මාක් කරගන්න පුළුවන්. එතකොට යතුරු පැති 2000කුත් යතුරු පැති අක්ෂය 2000කුත් කාර් ලක්ෂය 800කුත් ඔන්න ඕකේ මාක් කරගන්න ඕන. එතකොට මෙන්න මේ ලක්ෂ්‍ය තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ නිෂ්පාදන හැකියා මායිම මත. ඒක ඒ ලක්ෂ්‍ය කියලා ගන්නවා. ඊට පස්සේ අපිට හොයාගන්න පුළුවන් ඒගොල්ලොන්ගේ පරිභෝජනය කියන කොපමණ පරිභෝජනය කරනවද කියලා අර කොණේම ගහගත්තු වගුවෙන් කලින් වගුව බලන්න. ඒකෙන් අපිට පුළුවන් එතකොට ඒගොල්ලෝ චීනය යතුරු පැති පමණ 2100ක් පරිභෝජනය කරනවා. 2100ක් පරිභෝජනය කරනවා. එතකොට කාර් 1900ක් කාර් 950ක් පරිභෝජනය කරනවා. 950ක් කියන්නේ මේ 18 ඒ ගාන අතර වගේ. එතකොට මේ ගාන වගේ ගන්න. එතකොට මෙන්න මේ ලක්ෂ්‍යය සරි මේක B කියලා මාක් කරගන්න මේ ලක්ෂ්‍යය. එතකොට මේක B2 කියලා ගන්න. එතකොට මෙන්න මේක තමයි ඒගොල්ලෝගේ පරිභෝජනය. ඒ කියන්නේ නිෂ්පාදන හැකියා මායිමට ඉහළින් පිහිටි ලක්ෂයක් තමයි ඒගොල්ලෝ පරිභෝජනය කරන්නේ. ඒකටත් යන්න හේතුව වුණේ ඒගොල්ලෝ විදේශ වෙළඳාමට අවතීර්ණ වුණ නිසා. ඊට පස්සේ අපිට හොයන්න පුළුවන් මේකේ පරිභෝජන හැකියා මායිම ඇඳ ගන්න පුළුවන්. එතකොට චීනය විශේෂීකරණය කරන්නේ යතුරු පැදි. එතකොට යතුරු පැදි ඒගොල්ලෝ 4000ක් නිෂ්පාදනය කරනවා. අපිට 4000 යතුරු පැදි නම් 4000ක් මෙතන. එතකොට ඒක මෙන්න මේ පරිභෝජන ලක්ෂ්‍ය කැපිලා යන විදිහට අඳින්න.
මේක තමයි එතකොට පරිභෝජන හැකියා වක්‍රය. මේක තමයි නිෂ්පාදන හැකියා වක්‍රය. එතකොට මෙන්න මේ ලක්ෂ්‍ය වල විශේෂීකරණය කරනවා නම් මේ ලක්ෂ්‍ය B1 කියලා මාක් කරගන්න. B1 මේගොල්ලෝ ජපානයේ විශේෂීකරණය කරන්නේ කාර්නේ. කාර් ජපානයේ කාර් 2400ක් විශේෂීකරණය වෙන්නේ. අන්න ඒ ලක්ෂ්‍ය A1 කියලා මාක් කරගන්න. දැන් අපි බලමු සිදුවෙලා තියෙන වෙනස මොකක්ද කියලා. දැන් බලමු. හරි, අපි දැන් බලමු වෙළඳාමට පෙර නිෂ්පාදන මට්ටමත් වෙළඳාමට පෙර පරිභෝජන මට්ටමත් වෙළඳාමට වෙළඳාමට පසු නිෂ්පාදන මට්ටමත් වෙළඳාමට පසු පරිභෝජන මට්ටමත් දැන් බලමු. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ. නිෂ්පාදන මට්ටම, පරිභෝජන මට්ටම, නිෂ්පාදන මට්ටම, පරිභෝජන මට්ටම. බලමු වෙළඳාමට පෙර නිෂ්පාදන මට්ටම ජපානයේ. ඉස්සෙල්ලා අපි ජපානය අරගෙන බලමුකෝ. වෙළඳාමට පෙර නිෂ්පාදන මට්ටම තමයි මේ A ලක්ෂ්‍යය කටයුතු කරලා තියෙන්නේ. ඒක A කියලා ගමු. එතකොට ජපානයේ වෙළඳාමට පෙර පරිභෝජන මට්ටම ඒකත් ඒම තමයි. ඒගොල්ලෝ නිෂ්පාදන හැකියාවේ A ලක්ෂ්‍යම තමයි කටයුතු කරන්නේ. එතකොට වෙළඳාමට පසු, ඒ කියන්නේ වෙළඳාමෙන් පස්සේ, අන්තර්ජාතික වෙළඳාමෙන් පස්සේ නිෂ්පාදන මට්ටම ඒගොල්ලෝ එතකොට කාර් විතර නිෂ්පාදනය කරන ජපානයේ විශේෂ ප්‍රාගුණ්‍ය කරන්නේ කාර් විතරයි. ඒකින් හින්දා A1 ලක්ෂ්‍යය කටයුතු කරන්න පුළුවන්. ඒක A1 ලක්ෂ්‍යය. එතකොට වෙළඳාමට පසු පරිභෝජන මට්ටම මේ තියෙන්නේ නිෂ්පාදන හැකියාව මායිමට ඔබට ගිහිල්ලා A2 වෙනි ලක්ෂයක ඒගොල්ලෝ කටයුතු කරන්න පුළුවන් වෙළඳාමට පස්සේ. දැන් බලමු චීනය. මේ තියෙන චීනයේ ප්‍රස්තාවනේ. එතකොට බලමු වෙළඳාමට පෙර නිෂ්පාදන මට්ටම චීනයේ. චීනයේ වෙළඳාමට පෙර නිෂ්පාදන මට්ටම තමයි මේ B. ඒ කියන්නේ මේ නිෂ්පාදන හැකියාවමයි. ඔන්න ඕකේ මෙන්න මේ B ලක්ෂ තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. එතකොට වෙළඳාමට පෙර ඒගොල්ලන්ගේ පරිභෝජන මට්ටම A ලක්ෂ්‍යම තමයි. ඒකත් B. එතකොට වෙළඳාමට පසු නිෂ්පාදන මට්ටම. වෙළඳාමට පසු නිෂ්පාදන මට්ටම. එතකොට චීනය විශේෂීකරණය කරන්නේ එතකොට යතුරු පැති. ඒගොල්ලෝ යතුරු පැති 4000 නිෂ්පාදනය කරනවා. යතුරු පැති විතරයි. ඒකෙන් හින්දා ඒගොල්ලන්ට B1 ලක්ෂ්‍යය කටයුතු කරන්න පුළුවන්. B1. එතකොට වෙළඳාමෙන් පසු පරිභෝජන මට්ටම. වෙළඳාමෙන් පස්සේ ඒගොල්ලන්ට පුළුවන් කලින් තිබ්බ නිෂ්පාදන හැකියාව මායමෙන් ඔබ්බට ගිහිල්ලා, ඒ කියන්නේ ඉහළට ගියපු දකුණින් පියටපු ලක්ෂයක කටයුතු කරන්න පුළුවන්. ඒක තමයි මේ B2 ලක්ෂයෙන් දක්වලා තියෙන්නේ. ඒ අනුව ඒ කියන්නේ දැන් මේ කරපු පාඩමෙන් පැහැදිලි වන්නේ අන්තර්ජාතික හෝමාරු හේතුවෙන්, ඒ කියන්නේ කිසියම් රටකට රටවල් දෙකක් අතර අන්තර්ජාතික වෙළඳාම හේතුවෙන්, ඒ කියන්නේ හෝමාරුව හේතුවෙන් නිෂ්පාදන හැකියාවේ වෙනසක් නොමැතිව, ඒ කියන්නේ නිෂ්පාදන හැකියාවේ වෙනසක් නොමැතිව ඒගොල්ලන්ට පුළුවන් නිෂ්පාදන හැකියාව වක්‍රයට දකුණින් මේ තියෙන්නේ නිෂ්පාදන හැකියාවක ඒකේ වෙනසක් නොමැතිව ඒගොල්ලන්ට දකුණින් පිහිටි මෙන්න මේ වගේ ලක්ෂයක කටයුතු කරන්න පුළුවන්. දැන් ජපානයේ ප්‍රස්තාරය බැලුවොත් බැලුවොත් එතකොට අන්තර්ජාතික හෝමාරුව තුලින් ඒගොල්ලන්ට නිෂ්පාදන හැකියාව ඉක්මවා ගිය. මේ තියෙන නිෂ්පාදන හැකියාවනේ. නිෂ්පාදන හැකියාව ඉක්මවා ගියපු A2 වගේ පරිභෝජන ලක්ෂයක කටයුතු කරන්න පුළුවන්. අන්න ඕක තමයි වෙන්නේ අන්තර්ජාතික වෙළඳාමට හෝමාරු වුණාම. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාවට ඔබට ගියපු පරිභෝජන ලක්ෂයක කටයුතු කරන්න පුළුවන්. නමුත් ස්වයංපෝෂිත වෙන්දියොත් ඒ කියන්නේ තනිව, ඒ කියන්නේ ආර්ථිකයේ තනිවම යපුණොත් තනිවම භාණ්ඩ නිෂ්පාදනය කරලා, ඒ කියන්නේ වෙළඳාමට සම්බන්ධ වෙන්නේ නැහැ, හෝමාරුවක් කරගන්නෙත් නැහැ. එතකොට ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් වෙන ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව තුල හරි ඊට ඒ කියන්නේ ඇතුලේ හරි ලක්ෂයක තමයි කටයුතු කරන්න වෙන්නේ. වෙළඳාමට ප්‍රවේශ වෙච්ච හින්දා තමයි නිෂ්පාදන හැකියාව මායිමට ඉහළින් පිට දකුණින් පිට ලක්ෂයක
පරිභෝජන හැකියාවක් ලෙස කටයුතු කරන්න පුළුවන් වුණේ ඒක හින්දා.